හදන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ thumbnail එකකින් දන්නවා ඇති. අද මම හදන්නේ sausage bun. කොහොමද ලේසියෙන් sausage bun හදන්නේ කියලා අපි බලමු. මුලින්ම මම ඕන කරන ingredients කියන්නම්. අපිට yeast ඕනේ, සීනි ටිකක් ඕනේ, butter ඕනේ, පාන් පිටි ඕනේ, බිත්තරයක් ඕනේ, ටිකක් මද රස්නේ, කිරි ඕනේ, ලුණු ටිකක් ඕනේ, උඩින් ඉහා ගන්න තල ඇට ටිකක් තමයි අපිට ඕන. මේ වගේ අපිට sausage ගන්න පුළුවන් 4-5ක් විතර ප්‍රමාණයක්. ඉතින් මම මේ ඔක්කොම ඕන කරන ingredients හරිම measurement එකට මගේ description box එකේ දාලා තියන්නම්. ඔයාලට එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මේ විදිහට අපේ මද රස්නේ කිරි එකට සීනි ටික, ඊළඟට සීනි ටික කියන්නේ සීනි ඔක්කොම දාන්නේ සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක් වගේ තමයි සීනි දාගන්නේ. ඊළඟට අපිට yeast ටික ඔක්කොම අපි මේ විදිහට දාගෙන හොඳට අපි මේක කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන මේක අපි විනාඩි 5-10ක් විතර අපි පැත්තකින් තියාගන්න ඕන මේක චුට්ටක් පිපෙනකම්. මොකද එතකොට අපිට දැන් හොඳ yeast එකක් නම් සාමාන්‍යයෙන් ඉක්මනට පිපෙනවා. සාමාන්‍යයෙන් රස්නේ රටක නම් අනිවාර්යයෙන්ම ඉක්මනට පිපෙනවා. දැන් මම ඉන්නේ ටිකක් සීතල රටකනේ. එතකොට චුට්ටක් විතර විනාඩි 5ක් නෙමෙයි විනාඩි 10ක් 15ක් විතර යන්න පුළුවන්. මේක චුට්ටක් පිපෙන්න වගේ වෙන්න. ඊළඟට අපි බෝල් එකක් අරගෙන මේ විදිහට පාන් පිටි ටිකයි ඉතුරු වෙච්ච අපේ සීනි ටික තියෙනවනේ. සීනි ටිකයි ඊට පස්සේ අපේ ලුණු ටික දාගන්නවා. ලුණුත් සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ තමයි ඕන වෙන්නේ. ලුණු වල රස අනුව තමයි ඒක අපි යොදා ගන්න ඕනේ. ඊළඟට අපි බටර් ටික චුට්ටක් මෙල්ට් කරලා ගන්න ඕනේ. කියන්නේ චුට්ටක් උණු කරලා වගේ ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට බිත්තරෙත් මේකට දාගන්නවා. දාගෙන ඊට පස්සේ අපේ yeast මිශ්‍රණය තියෙන්නේ. ඒ yeast මිශ්‍රණය මේකට දාගන්න ඕනේ. ඊළඟට හොඳට අපි මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට් ටික හොඳට එකතු වෙනකන්. ඊට පස්සේ අපි මේක හොඳට මේ විදිහට අනාගත්තට පස්සේ හොඳ ක්ලීන් টොප් එකක තියලා අපි මේක හොඳට නීට් කරගන්න ඕනේ විනාඩි 15ක් 20ක් විතර. ඔයාලට හෑන්ඩ් මික්ස්චර් එකක් හරි ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් තියෙනවා නම් ඒකේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යනකොට මේක හොඳට ෆ්ලෆි වෙලා හොඳට මේක නීඩ් වෙනවා. හැබැයි ඕගොල්ලන්ට එහෙම ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් නැත්නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මේක අතේ හොඳට නීඩ් කරගන්න පුළුවන්. හැබැයි චුට්ටක් වැඩි වෙලාවක් යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර යනවා. දැන් මම මේ පෙන්නන විදිහට හොඳට මෙහෙම ඉස්සරහට පස්සට ඉස්සරහට ওই විදිහට අර හොඳට නීඩ් කරගන්න ඕනේ. හොඳට අත් දෙකෙන් ওই විදිහට වමට දකුණට ওই විදිහට හොඳට නීඩ් කරගන්න. නීඩ් කරගත්තාම තමයි ඒකේ හොඳට නීඩ් වෙන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි අපේ මේ බන් එකේ සොෆ්ට් ගතිය වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් අපි ස්ටෑන්ඩ් මික්ස්චර් එකක නම් හොඳට ඩෝ එක මික්ස් වෙනානේ. ඉතින් මේ බලන්නකො මම හොඳට මික්ස් කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට පේනව නේද මේ ඩෝ එකේ තියෙන සොෆ්ට්නස් එක. හොඳට කියන්නේ අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් මේක අපි හොඳට ඩෝ එක මික්ස් කරගන්න ඕනේ, නීඩ් කරගන්න ඕනේ. දැන් මේ බලන්නකො මේ විදිහට අතට අල්ලපුවාම මේක නිකන් අර පුළුන් ගොඩක් වගේ ඔයාලට අතට දැනෙනවා. හොඳට අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් ඔයාලා මේක හොඳට නීඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මේ විදිහට බෝල් එකක දාලා පැයක් විතර ඒ කියන්නේ මේ ප්‍රමාණය ඩබල් වෙනකන් ඕගොල්ලෝ මේක වහලා පිපෙන්න තියන්න ඕන. සීතල රටක නම් ටිකක් පැය එකමාරක් දෙකක් විතර යයි. රස්නේ රටක නම් ඔයගොල්ලන්ට ඉක්මනට මේක පිපෙනවා. ඊ අතරතුර අපි හොඳට සොසේජ් ටික මේ විදිහට තම්බ ගන්න ඕනේ. තම්බ ගන්නේ අර එතකොට ඒක අර නිකන් බැදලා ගන්නේ නැහැ. නිකන් හොඳට බේක් වෙනකොට හොඳ ලස්සනට ඒක තියෙන්නේ. දැන් මම මේ පැයකට විතර පස්සේ තමයි මම මේ ගත්තේ. ඩෝ එක හොඳට පිපිලා තව ටිකක් හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා මේකෙන් මට සොසේජ් බන් 5ක් හදාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මට හිතුණා මේකෙන් මට සොසේජ් බන් 4ක් විතර තමයි හදාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම සොසේජ් බන් 4කට මේ විදිහට කට් කර ගන්නවා.
4ක් වෙන විදිහට ඔයගොල්ලෝ මේක රෝල් එකකින් හරි පිහියකින් හරි එහෙම නැත්නම් අතින් හරි ඔයගොල්ලෝ මේ විදිහට 4ට මේක කඩාගෙන හැම බෝලයක්ම ඔයගොල්ලෝ ස්කේල් එකේ මැනලා බලන්න එක ප්‍රමාණයක් වගේ වෙනකන් ගන්න. සාමාන්‍යයෙන් දැන් මගේ මේ බෝල එක ප්‍රමාණය නම් ග්‍රෑම් 117ක් විතර වුණා. ඒතර ඔයගලන්ට මේක ඉතින් ඕනනම් 5කට උනත් කඩලා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය බලලා මේ ඩෝ එකේ සම්පූර්ණ ප්‍රමාණයෙන් බෙදා ගන්න ඕගොල්ලෝ 5කට ප්‍රමාණය හරි 4කට ප්‍රමාණය හරි බෙදා ගන්න. මට අද හිතුණා 4කට ප්‍රමාණය හොඳයි කියලා. මොකද අපි දෙන්නනේ ඉන්නේ. ඒ නිසා අපි දෙන්නට දෙක වගේ තිබ්බනම් ඇති කියලා හිතුණා. ඉතින් ඒක නිසා මම මේ විදිහට හරියට ස්කේල් එකෙන් ග්‍රෑම් 117ක් 118ක් වගේ වෙන්න හොඳට මම මේ බෝල ටික වෙන වෙනම කඩාගත්තා. ඊට පස්සේ අපි මේක අරගන්න ඕන මෙන්න මේ විදිහට টොප් එකක් උඩට අරගෙන මේක හොඳට රෝල් කරන්න. ඒ කියන්නේ දිගට අර නිකන් නූලක් වගේ නූලක්ම නෙමෙයි ගොඩාක් නූලක්ම වෙන තරමට නෙමෙයි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට හොඳට රෝල් කරගන්න. අතින් අපිට අර සොසේජ් බන් එකේ හැඩේ හදාගන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලෝ මේ විදිහට ඩෝ එක හොඳට මේ විදිහට රෝල් කරගන්න. මෙන්න මේ ප්‍රමාණය වගේ වෙනකන් හොඳට රෝල් කරගන්න. ඊට පස්සේ සොසේජ් එකක් අරගෙන මම මේ පෙන්නන විදිහට ඕගොල්ලෝ ලස්සනට ඒක සොසේජ් එක වටේ මෙන්න මේ විදිහට අපි හදාගන්න ඕනේ. මෙන්න මේ ෂේප් එක වෙන විදිහට හදාගන්න ඕනේ. සොසේජ් එකේ ප්‍රමාණය අනුව තමයි ඒකත් හැබැයි අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මෙහි තියෙන මගේ ගාව තියෙන සොසේජ් එක ටිකක් ලොකු සොසේජ් එකක්. ඒක නිසා තමයි මට පිටි ප්‍රමාණය මේ 4කට වගේ මේවා උනේ. හැබැයි ඔයාලා ගාව තියෙන සොසේජ් එක පොඩි සොසේජ් එකක් නම් ඔයාලට මේකෙන් සාමාන්‍යයෙන් සොසේජ් බන් 6ක් 7ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ අන්තිමටම හදාගත්ත මගේ සොසේජ් බන් ටික හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම ඊට පස්සේ පෑන් එකක් අරගෙන ඒකේ බටර් ටිකක් ගාලා මම මේ ටික මේ විදිහට තියනවා. තියලා මේක අපි මේකත් සාමාන්‍යයෙන් පැය භාගයක් විතර තියාගන්න ඕනේ මේ විදිහට වහලා. ඊට පස්සේ මම මේක වහලා දැන් පැය භාගයකින් අරගත්තට පස්සේ මේකට මම එග් වොෂ් කරගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිත්තරයක් වගේ අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාගෙන මේකට මේ විදිහට අපි එග් වොෂ් කරගන්න ඕනේ හොඳට. මොකද අපි එග් වොෂ් කරගන්න එකේ හේතුව අපි හොඳට oven එකේදී හොඳට අපිට අර හොඳ පාටක් එනවා සොසේජ් බන් එකට. ඉතින් එතකොට ඒකේ අමුතු රසකුත් ඒ වගේම හොඳ පාටකුත් එනවා. ඉතින් මේ විදිහට හොඳට ඔයගොල්ලෝ එග් වොෂ් කරගන්න. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ නම් අපි අර තියෙන ජල වාෂ්ප නම් ඒවත් එක්ක හොඳට බේක් වෙනකොට මේකේ උඩ හොඳට කර වෙලා රසන පාටක් එනවා. හැබැයි මෙහි හිම ටිකක් ජල වාෂ්ප අඩුයිනේ. ඉතින් ඒක නිසා අපි හොඳට මේ විදිහට එග් වොෂ් කරගන්නේ මම ගොඩක් එග් වොෂ් කරගන්නේ ඒකයි. මොකද එතකොට ඒකේ හොඳ පාටක් හොඳ රසයකුත් එනවා පාටකුත් එනවා. අපි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාන්නෙත් ගොඩක් මේකයි. මොකද අර හොඳ පාටක් හොඳ කලර් එකකුයි හොඳ රසයකුයි ඒ එන්න තමයි මේ විදිහට එග් වොෂ් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ගෙදරදී හදලා බලන්න. මේක හරිම ලේසි හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් පැය දෙකක් විතර යනකොට ඔයාලට මේක අර පොඩි ප්‍රමාණයක් තියෙන අපිට මේක ගොඩක් වෙලාවට කියන්නේ දෙපාරක් විතර අපිට මේක හොඳට තියන්න ඕනේ පිපෙන්න. අන්න ඒ වෙලාව තමයි ටිකක් වැඩිපුර යන වෙලාවකට තියෙන්නේ. නැත්තම් මේක හරිම ලේසි හදන්න. කඩේ සොසේජ් බන් වලටත් වඩා රසයි. ඉතින් මං ඊට පස්සේ උඩින් මේ විදිහට තලයට ටිකක් ඉහ ගන්නවා. ඔයාලට තලයට නැත්නම් ඒක එහෙම ප්‍රශ්නයක් නෑ. තලයට අනිවාර්යයි කියලා දෙයක් නැහැ. නමුත් මම මේක අර කඩේ විදිහටම තියෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට තලයට මේක උඩට ඉහ ගන්නේ. තලයට නැත්තම් ඔයාලට වෙන මුකුත් ඉතින් එහෙම අවශ්‍ය නෑ. තලයට නැහැ කියලා ඒක ගැටලුවක් කරගන්න එපා. තලයට නැත්තම් ඒක ගැටලුවක් නෑ. මම අද මේකට චුට්ටක් වෙනසකුත් කරන්න හදනවා. පාම්ස් ඇන්ඩ් චීස් මම ගෙදර තිබ්බා.
මේ අර හොඳට ක්‍රේට් වෙලා තියෙන එක. ඒකෙන් චුට්ටකුත් මම මේක උඩින් මේ විදිහට දාගන්නවා තව ටිකක් රසය වැඩි වෙන්න. මේක මේ අමතර දෙයක්. ඔයාලට මේක නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාලට චීස් කොහොමද සොසේජ් බන් වල චීස් අපි උඩින් දාන්නේ නෑනේ ලංකාවේදී. ඒක සාමාන්‍යයිනේ. හැබැයි මම මෙහි තිබිච්ච නිසා මගේ ආසාව නිසා මම නිකන් චුට්ටක් උඩින් මේ විදිහට ඉහගත්තා. එතකොට ඒ චීස් ටිකත් මෙල්ට් වෙලා චුට්ටක් කර වෙලා වගේ එනකොට තව ටිකක් වැඩිපුර රසයක් පාටක් හොඳට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම උඩින් මේ විදිහට චීස් චුට්ටක් ඉහගත්තේ. හරි මෙන්න මේ විදිහට තමයි අපේ ෆයිනලි තියෙන්නේ. දැන් අපි මේක බේක් කරගන්න දාන්න තමයි හදන්නේ. ආංශක 180ට oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන මේක අපි විනාඩි 20ක් විතර බේක් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන oven එකට දාලා ওই විදිහට විනාඩි 20ක් විතර බේක් කරගත්තට පස්සේ මේ තියෙන්නේ ෆයිනල් අවුට්පුට් එක. බලන්නකො කඩේ වටත් වඩා හරිම සොෆ්ට් එකට හරිම ලස්සන පාටකට තියෙනවා. මේ උඩින් මම අර දාපු චීස් ටික චුට්ටක් වැඩිපුර මේව වෙලා තමයි ඒක ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මම මේ කියන්නේ මේකට අපිට චීස් වෙනකොට අපිට කෑලි මිරිස් උනත් උඩින් චුට්ටක් දාගන්න පුළුවන්. එතකොටත් අමුතු ලස්සන අමුතු පාටක් රසකුත් තියෙන්න පුළුවන්. හොඳ සැර රසකුත් එක්ක. ඊට පස්සේ ඔයාලට බටර් චුට්ටක් මෙන්න මේ විදිහට උඩින් ගා ගන්න පුළුවන්. එතකොට අර හොඳ සොෆ්ට් ගතියක් එනවා. ඒ වගේම සොෆ්ට් ගතිය වැඩි වෙනවා. ඒ වගේම රසත් ඉතින් වැඩි වෙනවා. මාගරින් උනත් කමන්නේ. මාගරින් හෝ බටර් හෝ මොනවා හරි ඔයාලට මේ විදිහට උඩින් මේ විදිහට බ්‍රෂ් එකකින් බ්‍රෂ් කරගන්න පුළුවන්. එතකොට අර නිකන් බන් එක හොඳ සොෆ්ට් ගතියක් ඇවිල්ලා සොෆ්ට් එකේ අර උණුවෙන්ම තමයි අපි මේ බටර් ටික ගා ගන්නත් ඕන. එතකොට හරිම ලස්සන පාටකුයි හරිම ලස්සන රසකුයි මේ බන් එකට එකතු වෙනවා. ඉතින් මේ තියෙන ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මං හිතනවා අදත් වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න. තව රසවත් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.